හලෝ සුබ දවසක් යාළුවනේ. අර ඈතින් පේන කන්ද තමයි පස්සර. මේ තියෙන පස්සර. ඉතින් මේ පැත්තෙන් තියෙන බඹරගල නමුණුකුල කඳුවැටිය. වැල්ගොල්ල කන්ද. දැන් දින කිහිපයකට කලින් පැවති දිට්ටා සුළුකු නාටුවත් සමග ඇදෑළුණු මහා වර්ෂාවත් එක්ක මේ කඳු යාය නාය ගොස් තියෙන අයුරු මේ තියෙන්නේ මේ වැල්ගොල්ල කන්ද. මිනිසුන්ට දැඩි ලෙස බලපෑව මේක. මේ නායයන් වලින් මේ කඳු මුදුනේ සිට පල්ලෑ ලොග්ගල්ලාව දක්වාම මේ පස් කඳු කඩාගෙන ඇවිත් තියෙනවා. මේ නමුණුකුල හරහා යන පස්සර බදුල්ල පාර සම්පූර්ණයෙන් අවහිර වුණ මේ නායන් නිසා. අති විශාල නායයක් මේ පල්ලයින් යන්නේ ලොග්ගල්ලාවය. ලොග්ගල්ලාවේ මඩුගස් තලාව රබරත්ත ගෙවල් දෙක තුනක් එහෙම මොයට ගහගෙන ගියා. මට අර දුර ඈත ඒව නම් පේන්නේ නැහැ. නමුණුකුල කන්දේ සෑහෙන්න නායම් ප්‍රමාණයක් තියෙනවා. පස්සර බදුල්ල පාර ගොඩක් අවහිර වුණා. මේ කඳු පන්තිය අතරින් මැදින් තමයි මේ පස්සර බදුල්ල පාර යන්නේ. මට දැන් පේනවා මේ වැල්ගොල්ල කන්ද. වැල්ගොල්ල කන්ද මේ තියෙන්නේ විශාල නායෑමකට ලක් වුණා. කන්දේ උඩ ඉඳලා පල්ලෙහාටම පල්ලෙන් යන්නේ සානුව මැදින් යන්නේ ලොග්ගල්ලා ඔය. ලොග්ගල්ලා ඔයටම කඳු මුදුනේ ඉඳලා ඒ නායෑම ලොග්ගල්ලා ඔය දක්වාම පැමිණ තිබෙනවා මේ තියෙන්නේ. ආල සූම් කරලා පෙන්නන්නම් මම. මේ තියෙන්නේ පල්ලෙහාටම ඇවිල්ලා. මෙන්න මේ පල්ලෙහා තිබ්බ ගෙවල් දෙක තුනක්ම ඒ නායෑමත් සමග ඒ ළඟම තිබ්බ ලොග්ගල්ලාවල් ආසන්නයේම තිබ්බ ගෙවල් ඒ පස් එක්ක ගඟට මුසු වෙලා ගෙවල් දෙක තුනක් කොහොම වැදගෙන ගියා. ඒ ගෙවල් ඇද්දි ගඟ බ්ලොක් වෙලා කුඹුරුත් යට කරන් තමයි ගඟ ගියේ. යන්න විශාල වශයෙන් හානි වුණා. දැන් මේ කඳු වල ඉන්න කට්ටිය සමහර මේ ගෙවල් තියෙන්නේ මේ ටික පේන්නේ මේ තියෙන පන්සල තියෙනවා. ගෙවල් වල ඉන්න කට්ටියට ඉන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. කියන්නේ ඔය කඳු පුපුරලා තියෙන්නේ අර නායෑමේ ප්‍රවණතාවය වැඩි. ඒ කට්ටියට ඉන්න බයයි. සාමාන්‍යයෙන් පොඩි වැස්සක් වුණත් පොඩි වැස්සකට වුණත් ඉන්න අමාරුයි, ඉන්න බයයි. කොයි වෙලාවෙ කොයි මොහොතේ නායයිද කියන අවදානම තියෙනවා. දැන්ට පස්සර බදුල්ල පාර නම් යන්තම් දුරට හදලා තියෙනවා. දෙපැත්තේ පස් අයින් කරලා සාමාන්‍යයෙන් ඩබල් රෝඩ් එක මට්ටමට හදලා තියෙනවා. ඕක තමයි දිට්ටා සුළුකු නාටුවෙන් අපිට ඉතින් ඇතිවෙච්ච ලොකුම බලපෑම. මෙතෙක් කාලෙකට මේ කඳු මේ මෙච්චර ප්‍රමාණයක් නාය ගිහිල්ලා නැහැ. මේ මන් දන්න කාලෙක වැඩිහිටියන්ගෙන් ඔවත් කියන්නේ මේ මෙච්චර දන්න කාලෙක මේ විදිහට නාය ගියාමයි මේ විදිහට වැස්සක් මේ ගඟවල් වැලවල් දොළවල් මෙච්චර ඉතුරුවාමයි කියලා තමයි කියන්නේ. ඕක තමයි தත්තේ.